සුබ දවසක් කියලා පිළිගන්නවා ඉලෙක්ට්‍රොනික ගැලරියට මගේ යාළුවෝ සියලුම දෙනාම. ඔන්න ඩරස් එකෙන් පොඩි gift එකක් හම්බුණා මට. ඉතින් ඔයාට පේනවා ඇති මේක මොකක්ද කියලා. මේ තියෙන මෙතන ගහලා මසාජ් ගන්. මට මේක රිවිව් කරන්න හම්බුනේ. ඉතින් බලමු මේක මොනවාද ෆීචර්ස් තියෙන්නේ කියලා. බොක්ස් එකේ ගහලා තියෙනවා. ලොං බැටරි ලයිෆ් එකක් තියෙනවා ගහලා තියෙනවා. ඊට අමතරව නොයිස් එහෙම නැහැ කියලාත් ගහලා තියෙනවා මෙන්න මේ බොක්ස් එකේ. මෙන්න මේ ගන්න එක මේ විදිහට මේ ෂේප් එකෙන් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව මේ බොක්ස් එකේ ගහලා තියෙනවා මෙන්න මේ වගේ මේ ගන්න එකේ තියෙන ෆීචර්ස් මොනවාද කියලා. ඉතින් අපි බලමු කියන එක. ඉන්පුට් වෝල්ටේජ් එක 5 වෝල්ට්. ඒ කියන්නේ ෆෝන් charge කරන charger එකකින් charge කරගන්න පුළුවන්. type C port එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ගහලා දෙන ප්‍රොඩක්ට් එකේ බර ග්‍රෑම් 550යි. ඊට පස්සේ සයිස් එක ගහලා තියෙනවා මෝටරේ වොට් ප්‍රමාණය ගහලා තියෙනවා. අන්න ඒ වගේ ෆීචර්ස් කීපයක් තියෙනවා. ඊට පස්සේ අපි බලමු මොකක්ද මේකේ ඇතුලේ තියෙන්නේ කියලා අන්බොක්ස් කිරීමක් කරලා. ඉතින් මේ වගේ හොරු බෝටි බොක්ස් එකක් බලා ගන්න පුළුවන් නේ. වව්. ඇත්තටම මේකේ තියෙනවා මේ ප්‍රොඩක්ට් ලීෆ්ලට් එක තියෙනවා. පිටිය අපි පොඩ්ඩක් පැත්තකට දාලා බලමු. මරු අයිටම් එකක් තමයි මේ විදිහට මට හම්බ වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න තියෙනවා බාණ්ඩේ. මේක තමයි මසාජ් ගන්න එක. මේක තමයි බාණ්ඩේ. බලන්න ඔක්කොම බර ගත්තොත් එහෙම ග්‍රෑම් 550ක් තියෙනවා. ඉතින් හොඳ බරක් තියෙනවා. හොඳට අතට ග්‍රිප් කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේකෙන් මොනවද කරන කාර්යය කියලා. බලමු මේ තව අයිටම් කීපයක් දීලා තියෙනවා මේ. බෝලයක් තියෙනවා. බෝල ගන්න පුළුවන්. ඊට අමතරව මේ තව අයිටම් කීපයක් දීලා තියෙනවා. මේවා මොනවද බලමු. ඊට පස්සේ තියෙනවා මෙතන C type charging cable එක දීලා තියෙනවා. ඇඩැප්ටර් එක ගන්නන්නේ අපේ ෆෝන් charge කරන එක charge කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ කෑල්ලකුත් තියෙනවා. අන්න ඔය ටික තමයි තියෙන්නේ මෙන්න මේ box එක ඇතුලේ. ඉතින් බලන්න මේ product leaflet එකේ දීලා තියෙනවා මේ එක එක part වලින් මොනවද කරන්න කියලා. මේ තියෙන්නේ මේක ඇත්තටම කිව්වොත් මසාජ් ගන්න එකක්. මේක පාවිච්චි කරන්න පුළුවන් ගෙදර දොරේ දෙන්නා මහන්සි වෙන කට්ටියට ගොඩක් වැදගත් වෙනවා. ඔය කකුල් අත පය මසාජ් කරගන්න කාටවත් වැඳ ඉන්න ඕනේ නැහැ. මෙන්න මේ ගන්න කරා තනියෙන් මසාජ් කරගන්න පුළුවන්. අපි ඉතින් බලමු මේකෙන් කොහොමද කරන්නේ කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා C type charging port එක දීලා තියෙනවා. ඔයාලට මේ වගේ charge කරගන්න පුළුවන් මෙන්න මේ මසාජ් ගන්න එක. ඇත්තටම මෙයාලා කියන විදිහට මේක ලෝන් ලයිෆ් එකක් තියෙනවා කියලා කියන්නේ. ඉතින් අපි පාවිච්චි කරලා බලන්න ඕනේ මේකේ බැටරිය කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුළුවන්ද කියලා එක charging එකෙන්. ඉතින් මේකේ දීලා තියෙනවා මෙන්න මේ වගේ කෑල්ලක් තියෙනවා. මෙන්න මේක මෙහෙම හයි කරන්නයි තියෙන්නේ. ඉතින් බලන්න ඇත්තටම ගොඩක් හොඳ අයිටම් එකක් කියලා මට කියන්න පුළුවන්. වන්න හොඳ ස්පොන්ජ් බෝල් එකක් එක තමයි මෙන්න මේ මසාජ් ගන්න එක එන්නේ. ඊට අමතරව මේ ඕන පාර්ට් එකක් මේ විදිහට මාරු කරන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ මේක බොඩි පාර්ට් එකෙන් පාර්ට් එකට අපිට මාරු කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙතන තියෙනවා ඔන් කරන බටන් එක මේ තියෙන්නේ. එකපාරක් ඔන් එබුවම් පස්සේ මේකේ බැටරියේ තියෙන charge එක අපිට පෙන්වනවා. මේක ලෝන් ප්‍රෙස් කරගෙන හිටියාම තමයි ඔන්න ගන්න එක ඔන් වෙන්නේ. දැක්කද? ඉතින් අපිට මසාජ් කරගන්නයි තියෙන්නේ. කකුල් අතපය ඕන තරක් මේකෙන් මසාජ් කරගන්න පුළුවන්. හොඳ ප්‍රොඩක්ට් එකක් කියලා මට කියන්න පුළුවන්. ඇත්තටම එක්ස්පීරියන්ස් එකෙන් කියන්න පුළුවන්. බලන්න. ඉතින් ඇත්තටම ගොඩක් සැහැල්ලුවක් දැනන මේක මසාජ් කරද්දි. ඉතින් අපි බෝලේ පොඩ්ඩක් දාලා බලමු. මේක ඔෆ් කරලා ඉන්න ඕනේ. බෝලේ පොඩ්ඩක් දාලා බලමු ඒකේ කොහොමද සනීපේ කියලා. මේක බලන්න හිටියම ඔන්න වෙනවා. වව්. මරු මේක මසාජ් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඕන පාර්ට් එකක් මසාජ් කරගන්න පුළුවන්. ගොඩක් මහන්සි වෙන කට්ටියට කකුල් අතපය රිදෙන කට්ටියට තනියෙන් මසාජ් කරගන්න පුළුවන්. කාටවත් වැඳ ඉන්න ඕනේ නැහැ. මෙතන මේ ස්විච් එක ඔන්නෝම ප්‍රස් කරාන් පස්සේ මේක ස්පීඩ් එක අපිට වැඩි කරන්න පුළුවන්. බලන්න. එන්න ස්පීඩ් එක වැඩි වෙනවා. අන්න ඒ වගේ ස්පීඩ් කීප එකකින් අපිට මසාජ් කරගන්න පුළුවන්. දැක්කද? ස්පීඩ් කීප එකකින් අපිට මසාජ් කරගන්න පුළුවන්. ආයෙ මේක ලෝන් ප්‍රෙස් කරගෙන හිටියන් පස්සේ මෙන්න මේ වගේ ගන්න එක ඔෆ් වෙනවා. ඇත්තටම හොඳ ප්‍රොඩක්ට් එකක් කියලා මට කියන්න පුළුවන්. මම සෑහෙන වෙලා පාවිච්චි කරලා බැලුවා මෙන්න මේ අයිටම් එක.
බැට්‍රිය සෑහෙන වෙලා පාවිච්චි කරන්න පුළුවන් අපිට. ඉතින් හොඳ බරක් තියෙන, හොඳ ග්‍රිප් එකක් තියෙන, හොඳ අයිටම් එකක් කියලා මට මේක රිවිව් කරන්න පුළුවන්. ඉතින් ඔයත් ගෙදර අරන් පාවිච්චි කරලා බලන්න. මේක කොකෝ පේ වලින් ඔයාලට ගෙවන්න ගන්නත් පුළුවන්. ඊට අමතරව ඩරස් ඇප් එකෙන් ඔයාලට ඩිරෙක්ට් ගන්නත් පුළුවන්. ඉතින් මේක අරන් එක්ස්පීරියන්ස් කරලා බලන්න. ඇත්තටම ගොඩක් වටින අයිටම් එකක් කියලා මට කියන්න පුළුවන් මෙන්න මේ වීඩියෝ එක තුලින්. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් අරන් පාවිච්චි කරලා බලන්න. හැම කෙනෙකුටම වටිනවා ගොඩක්. මොකද අපි දැන් කරන වැඩ කටයුතුත් එක ගොඩක් බිසි වෙලා ඉන්නේ. හින්දා අපිට මේක වටිනවා. ගොඩක් දුරට ගෙදර ආවන් පස්සේ කකුල් රිදෙනවා නම් කකුල් මසාජ් කරගන්න. වයසක කට්ටියට උනත් ඕන කෙනෙකුට, ඕන වයස් සීමා කෙනෙකුට මේක ගොඩක් වටිනවා කියලා අපිට කියන්න පුළුවන්. එහෙනම් මේ වගේ වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා යන්නත් අමතක කරන්න එපා. අද අපේ වීඩියෝ බලන කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම නොටිෆිකේෂන් ඔන් කරලා තියාගන්නත් අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ ගොඩක් ඉස්සරහට අපි අරන් එනවා ඔයාටම.